මාලිනී ෆොන්සේකා මහත්මියගේ වියෝවීම මම හිතනවා සිංහල සිනමාවට දරා ගන්න බැරි පාඩුවක් 80 දශකයේ හිටපු ස්වර්ණමය යුගයක් තිබුණ සිනමාවේ කඩාවැටීම් ගොඩක් සිද්ධ වුණා. ඒ විජය කුමාරතුංග මහත්මයාගේ බිඳ වැටීම, ජෝතිපාල මහත්මයාගේ බිඳ වැටීම නැතිවීම, ගාමිණී ෆොන්සේකා මහත්මයා, ජෝබෙක් මහත්මයා වගේ මහත්තුන්ගේ බිඳ වැටීම. ඒ වගේම අද මේ වෙද්දී මාලිනී ෆොන්සේකා මහත්මයාත් අප අතරින් වෙන් වෙලා තියෙනවා. මම හිතනවා මේ අඩුව පුරවන්න මේ පේන තෙක් මානෙක කිසි කෙනෙක් ආයි බිහි වෙන්නේ නැහැ. මාලිනී ෆොන්සේකා මහත්මියගේ තියෙන මනුස්සකම් ඒ වගේ තියෙන කෙනෙක් ආය මේ සිනමාවට පහළ වෙයි කියලා හිතන්නත් බැහැ. ඒ අඩුව ලොකු අඩුවක් විදිහට අපිට ඉදිරියට දැනෙයි. විජය කුමාරතුංග මහත්මයාගේ අඩුව දැක්කා වගේ මාලිනී මහත්මයාගේ අඩුවත් ඉදිරියට දැනෙයි කියලා මම ගොඩක් විශ්වාස කරනවා. මාලිනී ෆොන්සේකා මැතිනිය අද අපේ අතරින් සමුගන්නවා. මාලිනී අක්කා මට හම්බෙන්නේ මම ශ්‍රේෂ්ඨ වෙන්න බොහොම කාලයකට කලින්. ලකී අයියලා දමයන්තයක් කියලා මම දන්නේ ඒ කාලේ ඉඳන්. ඒ වගේම අපි පොඩි කාලේ ඊටම ආදරය කරපු රංගන ශිල්පිනියක්. මම මේ සමාජ මාධ්‍යවල යන දේවල් නිසා පොඩි දෙයක් කියන්න ඕනේ මාලිනී අක්කා ගැන. ඒ තමයි මාලිනී ෆොන්සේකා කියලා කියන්නේ කිසිම තාක්ෂණයක් නැති කාලේ මෙතඩ් ඇක්ටින් කියන එක ලංකාවට හඳුන්වා දුන් එක රංගන වේදිනියක්. ඒ වගේම අන්ඩර්ප්ලේන් කියන එක තිබ්බ රංගන වේදිනියක්. ඒ වගේම එදා ඉඳන් අද වෙනකන් ඉන්න සියලුම නළු නිලියන්ට මේ පරිච්ඡේදයෙන් ඉගෙන ගන්න තව ගොඩාක් දේවල් තියෙනවා. ඒ නිසා මාලිනී ෆොන්සේකාට යම් ගැන දන්නේ නැති කට්ටිය නොදන්නා දේවල් කියවනවා නම් ගොඩාක් එයා ගැන තව ස්ටඩි කරන්න. ස්ටඩි කරපුවම ඔයාලට තේරෙයි ඔයාලා කියපු දේවල් කොච්චර වැරදිද කියලා. ඒ නිසා පොඩි කාලේ ඉඳන් මම ආදරය කරපු මාලිනී ෆොන්සේකාත් එක්ක මට ජීවිතේ එකපාරක් හම්බ වෙනවා රඟපාන්න. වැකන්ද වලව්ව චිත්‍රපටියේ. ඒ ගැන මම ඉතාම සතුටුයි. මට ඒ අවස්ථාව ලැබුණේ ගැන ඒ අඩුවත් මගේ පිර වුණා. ඒ නිසා මාලිනී අක්කේ ඔයා වගේ නිලියෙක් ඔයා වගේ සහෝදරියක් මේ ශේෂ්ත්‍රයට හම්බෙන්නේ නැහැ. ඒක මම කියන්නේ හදවතින්මයි. ඒ නිසා ඔයාට සුබ ගමන්. ආදරේ. ඇත්තටම මාලිනී අක්කා මට මුලින්ම හම්බෙන්නේ 1993 පිටකංකාරයෝ කියන ටෙලිනාට්‍යයෙන් තමයි මාලිනී අක්කා හම්බෙන්නේ. ඒක මට විශේෂ අවස්ථාවක්. මොකද මගේ පළවෙනි ටෙලිනාට්‍ය එතුමිය වගේ ලෝක ප්‍රසිද්ධ රංගධර්මියක් එක්ක වැඩ කරන්න ලැබීම මගේ ලොකු භාග්‍යයක් විදිහට සැලකනවා. ඉතින් මම කියන්නේ සාමාන්‍ය පුද්ගලයෙක්ගේ මරණයෙන් පස්සේ ඔහුගේ හෝ ඇයගේ මතකය ඊටම ටික කාලයයි කෙටි කාලිනව තමයි පවතින්නේ. හැබැයි ලෝකේ පරම්පරා ගානක් යුග ගානක් ඉදිරියට නමක් පවතිනවා නම් එහෙම කෙනෙක් ඉපදිනවා නම් ඒ ඉපදෙන්නේ බොහොම කලාතුරකින්. ඉතින් එහෙම කලාතුරකින් ඉපදුණු චරිතයක් තමයි මාලිනී ෆොන්සේකා කියලා කියන්නේ. තව පොඩි මොහොතකින් ඇත්තටම මාලිනී ෆොන්සේකාට අයිති ශරීරය අපි අතරින් සදාහටම නැති වෙලා ගියත් මාලිනී ෆොන්සේකා කියන නම යුග ගණනාවක් පරම්පරා ගණනාවක් අපි අතර තියෙන බව ස්ථිරයි. රුක්මනී දේවි වගේ හැම කෙනෙක්ම මතකයේ කියවෙන නමක් ඒ මතකේ රැඳිලා තියෙයි කියලා මම හිතනවා ඇත්තටම. ඉතින් මේ මොහොතේ ඇත්තටම මාලිනී අක්කට මම නිවන් සුව ප්‍රාර්ථනා කරන්න හිතෙන්නේ නැහැ. ඇත්තටම මාලිනී අක්කා නිසා ජීවත් වෙච්ච, එයා නිසා සතුටු වෙච්ච, එයා නිසා සැනසුණු ජීවිතේ බොහෝ පිරිසක් අප්‍රමාණ පිරිසක් ඉන්නවා. ඒගොල්ලන් වගේම ආයමත් පිරිසකට ඒ සතුට දෙන්න අප අතර එහෙම නැත්නම් වෙන කොහේ හරි කවදා හරි කොතනකදී හරි ආයෙ ඉපදෙන්න කියලා මම ප්‍රාර්ථනා කරන්නේ. ওই තියෙන ලස්සන මනුස්සකමත් ඒ රත්තරන් ආදරණීයකමත් අරගෙන අපි අතරම ආයෙ ඉපදෙන්න බොහොම රසවන්තයක් වෙලා කියලා මට කියන්න තියෙනවා. මාලිනී කියන්නේ හදවතින් තමන්ගේ අභ්‍යාසයේ යෙදුන ගැහැණියක්. ඇය ඕනවට වඩා දැනුම හොයාගෙන ගිය ගැහැණියක් නෙමෙයි. ඇය ගැන නොයෙක් විවේචන එනවා. ඇය කොහොමද මෙහෙම රංගපෑවේ? ඒවා හොඳද නැද්ද? වාණිජද? එතකොට කලාත්මක නැද්ද? හැඟීම් බරද? ඒ වගේ විවිධ අර්ථකථන එනවා. මේකට මේ ගොඩක් කට්ටිය එල්ල කරන චෝදනාව තමයි ඇය මේ දැනුමෙන් සම්පූර්ණ නැහැ කියන කාරණාව. මම කියන්නේ දැනුමට වඩා ඇය
හැඟීමෙන් හදවතින් රඟපාපු ගැහණියක් කියලා මට හිතෙන්නේ. හදවතින් තමන්ගේ වැඩේ කරපු ගැහණියක් කියලා හිතන්නේ. මොකද ඕනෝටට දැනුම තිබ්බම ඕනෝටට කෙනෙක් බුද්ධිමත් වුණාම තමන්ගේ වැඩේ හරියට කරන්න බෑ. ඒ කියන්නේ ඒ නිහතමානීකම ඒ බුද්ධිමත්කමත් එක්ක නැත්තම් ඕනෝටට දැනුමත් එක්ක නැති වෙන අවස්ථා තියෙනවා. අපි දැකලා තියෙනවා ලෝක ඉතිහාසයේ සමහරක් අවස්ථාවල දකිනවා. මාළනී තමන්ට අවශ්‍ය දැනුම තමන්ට අවශ්‍ය බුද්ධිය තමන්ගේ රංගපෑම් සඳහා අවශ්‍ය දේ ලබා ගත්තා අවශ්‍ය ප්‍රමාණයට. ඒ නැතුව ඕන් නැති බුද්ධියක් වාගෙන ගියේ නෑ. ඕන් නැති දැනුමක් වාගෙන ගියේ නෑ. ඒ නිසා ඇය හදවත හැමතිස්සෙම රංගපෑවේ හදවතින් සහ තමන්ට දැනෙන විදිහට. ඒ දැනෙන දේ අවංකව කරා. ඒ නිසා තමයි ඇය අපේ සදා නොමැකෙන නිලි රජින බවට පත් වෙන්නේ. ඉතින් ඇය ගැන හරිම සතුටුයි. එහෙම ගැහණියක් තව ළඟපාතක එයිද කියලා හිතන්න බැරි තරම්. ඒක නිසා හදවතට ඇත්තටම පොඩි වේදනාවක් ඇක්කුමක් දැනෙනවා. ඇත්තටම මං හිතනවා මං වගේ කෙනෙක් කියන්න දෙයක් නෑ මාළනී අක්කා ගැන. මේ වෙනකොට සමකාලීනයන් අපේ ප්‍රවීණයන් විද්වතුන් හැමෝම මාළනී අක්කා ගැන කියන්න ඕන හැමදේම කියලා ඉවරයි. ඇත්තටම මේක අර තියෙන්නේ අපි අර කලාකරුවන් කියන්නේ මාර එකමුතුවක් තියෙන හැමෝම බොහොම ආදරෙන් ගත කරන පිරිසක්නේ. ඉතින් ඒ වියෝවේ ඇත්තටම දරා ගන්න බෑ. ඒක අපි හිතුවේ නෑ කවුරුත් මාළනී ෆොන්සේකා කියන මේ අග්‍රගණ්‍ය නිලිය මෙච්චර ඉක්මනට අපිව දාලා යයි කියලා. ඉතින් ඒක ඇත්තටම දරා ගන්න බෑ. ඒක තේරෙනවා කලාකරුවන්ට සාමාන්‍ය ජනතාව කොච්චර ආදරය කරනවද කියලා. මොකද ඒ තරම් විශාල ජනතාවක් මාළනී ෆොන්සේකා කියන අපේ අග්‍රගණ්‍ය නිලියට අවසන් කටයුතු දක්වන්න ඇවිල්ලා තියෙනවා. නිදහස් චතුරස්‍රය පිරී ගිහිලා තියෙනවා මේ වගේ සෙනකගේ. ඉතින් ඇත්තටම මේක දරා ගන්න බෑ. හරි වේදනාවක්. මම පෞද්ගලිකව කලාකරුවෙක් විදිහට මාළනී ෆොන්සේකා මහත්මිය තරම් නිහතමානී මානුෂිකකම ඉතිරිච්ච වෙන කලාකරුවෙක් ඇත්තටම දැක්කේ නැහැ. එතුමිය නිලි රජිනක් වුණේ එතුමියගේ දක්ෂතාවය නිසා ජනප්‍රියත්වය නිසාම නෙමෙයි. ඒ මනුස්සකම නිසා. ඇත්තටම මම ගොඩක් පින් කරලා තියෙනවා ඒ ස්වර්ණමය යුගයේ ඉහළින්ම නියෝජනය කරපු ඒකට ලොකු ශක්තියක් වෙච්ච මාළනී අක්කව ළඟින් අඳුර ගන්න ලැබීම නම් දෙයන්න පින් දෙනවා. එතුමියගේ ජීවිතේ එතුමිය උපරිමයෙන්ම ජීවත් වුණා. එතුමිය සම්පූර්ණයි. ඒ සම්පූර්ණකම ප්‍රේක්ෂකයන් විදිහට අපිත් ඒක වින්දා. ඉතින් එතුමියට නිවන් සුව මම හදවතින් ප්‍රාර්ථනා කරනවා.